සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා සියලු දෙනාම ගිමාටෙක් YouTube channel එකට. ඉතින් යාළුවනේ අපිටම පුළුවන් AI හරහා ඒ කියන්නේ ඒකටත් අපිට ගෙවන්න ඕනේ නැහැ යාළුවනේ. දැන් උදාහරණයකට අපි සමහරක් වෙලාවට AI tool වලින් වැඩ කරද්දී අපි AI tool වලට ගෙවන්න වෙනවා. මේ මං කියන AI tool වලට ගෙවන්න ඕනේ නැහැ. ඒ අපි හැමෝම දන්න AI tool දෙයක් තමයි මම භාවිතා කරන්නේ මේ thumbnail හදන්න. AI Gemini සහ AI ChatGPT. අපි බලමු කොහොමද මේක ඩිසයින් කරගන්නේ කියලා. හොඳයි ඔයාලා මුලින්ම ඔයගොල්ලන්ගේ Google එකට යන්න ගිහිල්ලා ඉවරලා මෙන්න මේ විදිහට ChatGPT කියලා සර්ච් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ තියෙන Google account එකෙන් මෙන්න මේ ChatGPT එකට log වෙන්න. ඊට පස්සේ මෙන්න විදිහට Google කියන අපි select කරගෙන ඉවරලා ඔයගොල්ලන්ගේ තියෙන email එකක් අපිට මෙතනට use කරගන්න පුළුවන්. මේ විදිහට අපි email එක select කරගන්නවා. ඉතින් යාළුවනේ select කරගෙන ඉවරලා මෙන්න මේ විදිහට continue කියලා දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ නම ඊට පස්සේ birthday එක ඒ ටික අපිට select කරලා ඉවරලා අපිට පුළුවන් ඉතින් මේ විදිහට අපි continue කරගත්තට පස්සේ අපි මෙන්න මේ වගේ interface එකකට අපි අරගෙන එනවා. ඉතින් යාළුවනේ ඔයාලා බලන්න ඇති මම මොකද්ද මේ මෙතනම type කරගත්තේ කියලා. මේ මම මෙතන type කරගත්ත එක මම පහළ description එකේ දාලා තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් ඒක copy කරලා ඉවරලා මෙතනට paste කරගන්න. ඉතින් ඒකේ මම කඩේරි ටිකක් දාලා තියෙනවා. ඒ කඩේරි ටිකට උඩින් තියෙන එක තමයි මෙතනට කලින් අපි අර කට් කරලා ඉවරලා paste කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට පේනවා ChatGPT එක විසින් අපිට prompt එකක් මෙතනින් generate කරලා දෙනවා. ඉතින් යාළුවනේ මේක generate කරාට පස්සේ අර මම දාලා තිබ්බ එක තියෙනවානේ. දාලා තිබ්බේ අන්න එක ඉතුරු clip එක තියෙන්නේ. කඩේරි ටිකත් එක්ක තියෙන. අන්න ඒ clip එක ගහලා මෙතනට ආයෙ paste කරන්න. ඊට පස්සේ මේ කඩේරි ටික අයින් කරලා දාලා ඉවර වෙලා මේක අපි send කරගන්නයි තියෙන්නේ. ඊට පස්සේ ChatGPT එක විසින් අපිට තවත් prompt එකක් හදලා දෙනවා. ඉතින් යාළුවනේ මම මෙතනින් ඔයගොල්ලන්ට පේනවා ඇති අනිත් කමා මාක් ටිකක් තියෙන අනිත් කමා මාක් ටික ගාව තියෙන ටික අයින් කරලා මෙතනට දෙන්න ඕනේ අපේ title එක. ඒ කියන්නේ දැන් මම වගේ නම් හදලා තියෙන්නේ AI වලින් ලේසියෙන්ම thumbnail එකක් හදමු කියලා ඔන්නේ මාතෘකාවක් දෙනවා නම් මාතෘකාවක් දෙන්න ඕනේ. ඔයගොල්ලන්ට subtitle එකක් දෙනවා නම් subtitle එකක් දෙන්නත් පුළුවන්. එතකොට අපිට තප්පර දෙකකට වගේ වීඩියෝ ක්ලිප් එකක් හදාගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම මෙන්න මේ විදිහට type කරගෙන ඉවරලා මම මේක send කරගන්නවා. ඉතින් යාළුවනේ මේක generate වෙනකම් මම ඔයගොල්ලන්ට කියන්නම්. ඔයගොල්ලෝ YouTube වලට අලුත් කෙනෙක් නම් ඔයගොල්ලෝ කොහොමද channel එක ආරම්භ කරන්න කියලා ඉවරලා මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් මේක generate වෙනකම් අන්නේ වීඩියෝ එක බලලා ඉවරලා මේක කරගන්න. ඔන්න ඉතින් ওই විදිහට අපිට පේනවා AI එක විසින් අපිට අපේ prompt එක මෙතනින් generate කරලා දෙනවා. ඉතින් යාළුවනේ බලන්න මේ කොච්චර සරල දෙයක්ද කියලා ඉවරලා. හරි අපේ වැඩ මෙන්න මෙතනින් ඉවරයි. ඔව් අපිට පේනවා ChatGPT එක ලස්සනට අපිට prompt එකක් හදලා දුන්නා. ඉතින් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ prompt එක උඩ ඉඳලා පහළට වෙනකම් copy කරගන්න. මෙන්න මේ විදිහට අපිට අදාළ ටික අපි copy කරගන්නවා. copy කරගෙන ඉවරලා අපි යන්න ඕනේ අපේ අනිත් AI tool එකට. ඒක තමයි Gemini. මෙන්න මේ විදිහට Gemini කියලා ඉවරලා අපි type කරගන්නවා Google එකේ. කල්ලි වෙලා Gemini එකටත් අපි log වෙනවා. ඔව් log වුණාට පස්සේ ඔයගොල්ලන්ට යාළුවනේ පේනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක. ඊට පස්සේ අපි මෙන්න අපි type කරන් තියෙන බාය එක තියෙන්නේ. අනේ type බාය එකට ගිහිල්ලා ඉවරලා අපි අර copy කරගත්ත එක තියෙන්නේ ChatGPT එකෙන්. අන්නේ copy කරගත්ත එක මෙතනට paste කරගන්න ඕනේ. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන paste කරලා ඉවරලා මෙන්න මේ upload කියන තැනට ගිහිල්ලා ඉවර වෙලා ඕගොල්ලෝගේ ෆොටෝ එකක් තියෙනවා නම් අන්නේ ෆොටෝ එක මෙතනට අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට මම කැමති මේකට ගැලපෙන මගේ ෆොටෝ එකක් මම මෙතනට අප්ලෝඩ් කරගන්නවා. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට පොඩි සද්ද ඇහෙනවා ඇති. ඒ හේතුව මම මේක රෙකෝඩ් කරන්නේ මයික් එකක් ගන්න නැතුව මගේ මේ ෆෝන් එකෙන් තමයි ඔක්කොම ටික ඒ කියන්නේ වීඩියෝ එක එඩිට් කරලා ඉතින් ඔයගොල්ලන්ට මම මේ වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ කොහොමද thumbnail එක හදන්නේ කියලා ෆෝන් එකෙන් කරන හැටි තමයි තියෙන හේතුව ගොඩක් කට්ටියට PC නැහැ. මගේ PC එක මේ දවස් ටික පොඩ්ඩක් කැල්ලා තියෙන්නේ ඒක හදාගන්නකම් ඉතින් මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගේන්නත් එපා යාළුවනේ. ඒ නිසා ෆෝන් එකෙන් මම කරන්න පුළුවන් දෙයක් ගෙනාවා හැමෝටම කරන්න පුළුවන් දෙයක්. ඒ හින්දා ඔයගොල්ලන්ට තියෙන්නේ කොහොමද මේක හරියටම කරන්න කියලා ඉවරලා බලන්න.
ඉතින් යාළුවනේ මම මෙන්න මේ මගේ ෆොටෝ එක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙතනින් පෙන්ඩින් වෙන ෆොටෝ එක. හරි දැන් මෙන්න මේ ඊතලයේ ඔබලා ඔයගොල්ලන්ට තියෙන්නේ ෆොටෝ එක සෙන්ඩ් කරගන්න. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා අපේ ෆොටෝ එක ජෙනරේට් වෙනවා මෙතනින්. ජෙනරේට් වුණාට පස්සේ බලමු අපේ කොහොමද ලාස්ට් රිසල්ට් එක මෙතනින් අපිට AI එකෙන් අපිට හදලා දෙන්නේ කියලා. ඉතින් යාළුවනේ වීඩියෝ එක හොඳයි නම් පහලින් කමෙන්ට් එකක් ලයික් එකක් දාලා මතක ඇතු සබ්ස්ක්‍රයිබ් කරලා යන්න යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඉතින් යාළුවනේ අපේ රිසල්ට් එක මෙන්න මේ විදිහට පේනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේකේ අපිට සිංහල ටයිපින් හරියට දීලා නැහැ. ඒ හේතුව මේක ඇවිල්ලා ෆ්ලෝ version එක නෙමෙයි. ඒ නිසා අපි කලින්ම කරන්න ඕනේ ඊට පස්සේ ආයෙත් මෙන්න මෙතනින් දකුණු පැත්තේ අර පල්ලෙහා මයික් අයිකන් එක තියෙන්නේ. අන්න ඒකට පල්ලෙහා එහා පැත්තෙන් තියෙන මෙන්න මෙතනට ඇවිල්ලා ප්‍රෝ කියන තැන අපි සිලෙක්ට් කරගන්න ඕනේ. ඒ ප්‍රෝ version එකත් ඔයගොල්ලෝ හිතන්න එපා පේ කරන්න තියෙන. කියන්නේ අපි පේමන්ට් එකක් ගෙවන්න ඕනේ කියලා. අපිට පේමන්ට් එකක් කරන්න ඕනේ නැහැ. අපිට ඒක ෆ්‍රී දීලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ ධන ලකුණ මාක් කරගෙන ගිහින් ඉවරලා අප්ලෝඩ් ෆයිල් ගිහිල්ලා නැවතත් අර විදිහටම අපිට කැමති අපි ෆොටෝ එක සිලෙක්ට් කරලා ඉවරලා අර ප්‍රොම්ප්ට් එකත් මෙතනට පේස්ට් කරලා ආයෙ අපිට තියෙන මේක සෙන්ඩ් කරගන්න. ඊට පස්සේ බලමු අපේ රිසල්ට් එක කොයි වගේ රිසල්ට් එකක් ගේයිද කියලා. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා මේක ජෙනරේට් වෙනවා. ඔව් අපේ රිසල්ට් එක දැන් එන්නයි හදන්නේ. අපි බලමු අපේ රිසල්ට් එක කොයි වගේද කියලා ඉවරලා. ඉතින් යාළුවනේ අපේ රිසල්ට් එක මෙන්න මේ විදිහට අපිට පේනවා. මම හදාගත්ත thumbnail එක. අපි බලමු මේක ඩවුන්ලෝඩ් කරගෙන ඉල්ල කොයි වගේ එකක්ද තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ මේක ටච් කරන් ඉඳලා අපිට පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරගන්න. අපේ ෆයිල් එක ඩවුන්ලෝඩ් වුණා. අපි ඕපන් කරලා බලමු. ඔව් යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා ඇති සිංහල අකුරු ටයිපින් හරියට තියෙනවා. අපේ ෆොටෝ එක මේක ඩිසයින් වෙලා තියෙන විදිහ බලන්න යාළුවනේ. ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ වගේ thumbnail එකක් හදාගන්න. ඉතින් යාළුවනේ අදගෙන ආපු වීඩියෝ එක මෙතනින් ඉවරයි. සියලු දෙනාටම සුබ දවසක්.